ඔයත් ඔයාගේ බේත් ටික පරණ අයිස්ක්‍රීම් ටබ් එකේද දාලා තියාගන්නේ? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ගොඩාක් දෙනෙක් දන්නේ නැතුව කරන මිස්ටේක් එක තමයි මෙඩිසින් ටික හරියට ස්ටෝර් කරන්නේ නැති එක. ඒකෙන් යූස් කරන මෙඩිසින් වල පොටෙන්සි ටික අඩු වෙලා ඒකෙන් බොඩි එකට ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. ඒව අවොයිඩ් කරන්න මේ දේවල් ටික ෆලෝ කරන්න. First, avoid direct sunlight. අවුව වැටෙන තැන් නැත්තම් ජනෙල් ළඟ මෙඩිසින් ස්ටෝර් කරන්න එපා. 2. Storing in heaty places. කිචන් එක වගේ heat වැඩියෙන් තියෙන තැන්වල මෙඩිසින් ස්ටෝර් කරන්න එපා. ඒකෙන් chemical reactions change වෙන්න පුළුවන්. 3. Storing in damped areas. Wet surface තියෙන තැන්වල මෙඩිසින් ස්ටෝර් කරන්න එපා. ඒකෙන් capsules, tablets වගේ මෙඩිසින් ටික damage වෙන්න පුළුවන්. Number 4. Breaking sealed packs. ඔයාට දෙන මෙඩිසින් වල blister packs වලින් එළියට ගන්න එපා බොන්නේ නැත්තම්. ඒ බ්ලිස්ටර් පැක්ස් ටික දාලා තියෙන්නේ යා එක්ස්පෝෂර් ටික අවොයිඩ් කරන්න. මේ හතරෙන් මොනවා හරි මිස්ටේක් එකක් කරලා කලර් එක හරි ටෙක්ස්චර් එක හරි වෙනස් වෙලා තිබ්බනම් මේ මෙඩිසින් ටික ගන්නම එපා. එහෙනම් මෙච්චරයි කතාව. ප්‍රොපර් කන්ටේනර්ස් වල දාලා safe, cool and dry places වල මෙඩිසින් ටික ස්ටෝර් කරන්න. මේ වගේ වීඩියෝස් සඳහා අපිව ෆලෝ කරන්න.